බුදුරජාණන් වහන්සේ වදාලා බුදුරජාණන් වහන්සේ කපිලවස්තුවේ කල වැඩ හිටියේ. එතකොට ඒ කාලේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක් හිටිය කපිලවස්තුවේ සරකාණි. ඔයාලා අහලත් ඇති. සරකාණි. සරකාණි කියන ශාක්‍යයා හරිම ශ්‍රද්ධාවන්තයි. එයාට බුදුරජාණන් වහන්සේ නොදක ඉන්න බෑ. අනිවාර්යෙන් දවසට විහෙරට මේ යනවාම තමයි. බණහඬ පුදුම ආසයි. සංඝයා දැක්කම ප්‍රීතියටපත් වෙනවා. තමන්ගේ දරුවෝ වගේ සංඝයා. ලිංගතුයි. තුනුරුවන්ට විරුද්ධව වචනයක් කියවෙන්නේම නැහැ. හරිම ශ්‍රද්ධාවන්තයි. ඊට පස්සේ නමුත් මේ මිනිස්යාගේ ජීවිතේ දුර්වලතාවයක් තිබ්බා. ඒ තමයි මිනිසයා හැන්දෑවට ඩිංගිත්තක් බොනවා. ඔක්කොම හොඳයි. ඔන්නෝක විතරයි තමයි අරහට හිටියේ. ඒ මිනිසයා හිතනවා මේ බොන එක හදා ගන්න ඕනේ කියලා. නමුත් එයාට එකට ඇබ්බැහි වෙලා වගේ තිබ්බේ. ඒ නිසා අවසට සුරාපානය කරනවා. මේ මිනිසයා ලෙඩ වුණා. ලෙඩ වෙලා සතියකින් හමාරකින් විතර වගේ මේ මිනිසයා මලා. බුදුරජාණන් වහන්සේ මෙයා ගැන ප්‍රකාශයක් කළා. මහණෙනි, සරකාණි ශාක්‍යයා කලුරිය කළා. කලුරිය කළා දිව්‍යයන් අතර ඉපදුණා. පමණක් නෙවෙයි ඔහු මේ යනකොට සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන සංයෝජන තුන ප්‍රහාණය කළා සෝතාපන්න ඵලයට පත්විච්ච කෙනෙක් කියලා වදාළා. දැන් මේක සංඝයාට අවුලක් නැහැ. මේ කතාව ගිහි අය අතරට ගියාට පස්සේ ගිහි මිනිස්සු කියනවා බොලේ. මේ බීපු මිනිස්සු දිව්‍ය ලෝකේ යනවනම් බීපු මිනිස්සු සෝවාන් වෙනවනම් සෝවාන් වෙන්න බැරි කාටද? ওই කසුකුසු ගිහිල්ලා මහානාම ශාක්‍යයට ගියා. මහානාම ශාක්‍ය කල්පනා කළා මේක ඍජුව කතා කළ යුතු එකක්. මේක එක්කෙනා අපි කසුකුසු ගාලා හරියන්නේ නැහැ. අපි බුදුරජාණන් වහන්සේගෙන් අහන්න. මොකද ප්‍රකාශය කළේ බුදුරජාණන් වහන්සේ නම් හේතුවත් බුදුරජාණන් වහන්සේගෙන් අහමු. කියලා සරකාණේ මේ මහානාම ශාක්‍යයා බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා මේ ඇහුවා මේක ස්වාමීනි මෙහෙම කතාවක් යනවා. මිනිස්සු කියනවා මෙයා සුරාපානය කරපු කෙනෙක් කොහොමද දෙව්ලෝ යන්නේ කොහොමද සෝවාන් වෙන්නේ කියලා. ඔය මහානාම ආර්ය ශ්‍රාවකේ ඍජු මනුස්සයෙක්. මේ ඍජු නැති වුණාට පස්සේ මනසේ උතුම් බවක් නැති වුණාට පස්සේ මේ මිනිස්සු මේ ඍජුව කතා කරන්නේ. රවුම් වටේ යනවා කතා. කොච්චරද කියනවා නම් අපේ මිනිසුන්ගේ හිතවල තියෙන පටු බව කියන්නේ මේ මෝනට ඍජුව යමක් කතා කරගන්න තරම්වත් ආත්ම අභිමානයක් නැහැ. මේක මිනිසයාට ලැබිච්ච විශේෂ අවස්ථාවක් තමයි කෙලින් කතා කරන්න පුළුවන් බව. ඒක සත්තුන්ට නැහැ. බල්ලෙක් බල්ලෙකුට කෙලින් කතා කරනවා කියලා කන්නේ. උන් බුරනවා. කපුටෝ කෙලින් කතා කරනවා කියලා කන්නේ. උන් කෑ ගහනවා. රිලව් වඳුරෝ කතා කරනවා කියලා කන්නේ කෑ ගහනවා. මිනිස්සුන්ට කතා කරන්න පුළුවන්. දැන් අපි කියමුකෝ ඔන්න ජෝඩුවක් ඉන්නවා. ආදරෙන් පාඩුවේ ඉනකොට සමහරලාට මනුස්ස ලෝකෙම සමහර මිනිස්සු මොකද්ද පිනකට මනුස්සෙක් කියලා උපදිනවා. නමුත් කරුමක්කාරයි. ඒ හූල්ලා ඒක ඉවසන්න බෑ. අර කවුරුත් හොඳට ඉන්නවා. ඊට පස්සේ කාත් එක්ක හරි කතා කළොත්. එහෙම නැත්නම් එන බයික් එක හරි කවුරු හරි දාගෙන ආවොත්. එන වාහනේ හරි කවුරු හරි දාගෙන ආවොත් ඕක හොඳට බලලා අර දැන් අපි කියමු මහත්යාගේ අතින් ඕක උනේ කියලා. අර කෙල්ලට බෑන්දපු නෝනාට ගිහිල්ලා කියනවා. ඔයා පොඩ්ඩක් පරිස්සම් වෙන්න ඕන රවුම් ගහනවා හොඳේ. නියපොත්තෙන් කඩා ගන්න තියෙන දේ නියපොත්තෙන්ම කඩා ගන්න ඕන කියලා දැන් උපදෙස් දෙනවා එයා. සම්මකී කරන්න නෙවෙයි උපදෙස් දෙන්නේ. දැන්ම හදාගනින් කියලා. ඔය ප්‍රශ්න දුරදිග යන්න ඉඩ තියෙනවා කියලා. ඊට පස්සේ අර පටු හිතක් තියෙන බිරිඳ කල්පනා කරනවා මේක අතටම අල්ල ගන්න ඕන. ඊට පස්සේ මහත්තයාට පස්සේ චෙක් කරනවා. සර්ට් එකේ කිස් ගස් තියනවද කියලා බලනවා. පර්ස් එක බලනවා. ෆෝන් එක චෙක් කරනවා. යන තැන් එන තැන් මොකද පරක්කු වුනේ කියලා බලනවා. ඊට පස්සේ මම අරහෙ ගියා. නිකමට මහත්තයා එහෙම යන්නදලා කෝල් එකක් කරන් බලනවා අපේ මහත්තයා ආවද අද ඔහි?
සම්පූර්ණ මෙතන වෙනම යනවා අර CID කෝස් එකක් වගේ එකක්. නමුත් ඔය මහත්තයා ගෙදර ආපු වෙලාවක අර වගේ කතාවක් කියලා ගෙදර ආපු වෙලාවක ඔය තේ ටිකක් දීලා ඔය විස්තර පොඩ්ඩක් කතා කරගෙන ඉඳලා මහත්තයා මේකට අවුල් යන්න එපා. මට ඔයා ගැන සැකයක් නෑ. නමුත් මිනිස්සු අපි සතුටින් ඉන්නවට ඉරිසියයි. ඔයා ගැන මෙන්න මෙහෙම කතාවක් මට කිව්වේ කවුද කියලා ඔයා හොයන්න එපා. මට සැකයක් නෑ. නමුත් ඔයා පරිස්සම් වෙලා ඉන්න. ඔච්චරමයි කියන්න තියෙන්නේ. ආයෙ හොයන්න දෙයක් නෑ. බුදුරජාණන් වහන්සේ දේශනා කළා සාමාන්‍ය බහුතරයක්ම කියලා මට කියන්න තේරෙන්නේ නෑ. ඇතැන් අය වැරද්ද අහුනොත් වැරද්ද නතර කරනවා. වැරද්ද අහුනොත් වැරද්ද නතර කරනවා. ඇතැන් අය. ඔය හෝදුවාවම ඇති අරයට ඇත්තටම පොඩි ප්‍රශ්න ටිකක් තිබ්බත් නවතින්න. එතකොට එයා දන්නව නෝනට සංඥාව ගිහිල්ලා තියෙන නිසා මම දැන් කරක් ගහන එක හරියන්නේ නැහැ. වටේ පිටේ මම CCTV කැමරා හයි කරගෙන ඉන්නේ කියලා මහත්තයා දන්නවා. අර ඒ ඩිංග කතා කරගන්න බෑ. අතටම අල්ලගන්න ඉන්නවා. ඒ අතටම අල්ලගන්න ඉන්නකොට වෙන්නේ මොකක්ද දන්නවද? අතටම අහු වෙන දේවල් සිද්ධ වෙනවා. එතෙන්ට කලින් තමයි කියන්නේ කෙලින් කතා කරන්න කියලා. ඇයි නෝනයි මහත්තයයිනේ. මේ දරුවෝ හදලා පවුල් කාලා ඒ දෙන්නට දෙන්න. ඇත්තටම එහෙමවත් අදහස් වමාරු කරගන්න බැරි නම් අපේ මිනිසුන්ගේ තියෙන මනුස්සකම මොකද්ද? අපි ඊටර බලන්නකො අපිම සැකයිනේ. අපිම සැකයි. බැඳපු නෝනට මහත්තය සැකයි, මහත්තයට නෝන සැකයි, දරුවෝ සැකයි. මුන් ගියා කොහෙද ෆෝන් ඔබනවා කාමරේ මොනවා බලනවාද? දරුවෝ සැකයි. දෙමව්පියන්ට දරුවෝ සැකයි. දරුවන්ට දෙමව්පියෝ සැකයි. මහා මේ අඳුරක් මේ මනුෂ්‍ය ජීවිතේ වෙලාගෙන තියෙනවා. ඍජු නොවීම නිසා. මෙහිම දුර්වලතා අපිටත් තියෙනවා. නමුත් මම හිතලා දැන් පුහුණු වෙනවා. ඉතින් මොන හරි දෙයක් මේව කරොත් මං හිතේ තියන්නේ මං ගෙලින්ම කියන්න උත්සාහ කරනවා. මේක පුහුණු වෙනවා. මිස් වෙන අවස්ථා තියෙනවා. කැමති නෑ මං නම් හිතේ කහට තියාගෙන ඉන්න. නිකන් විහිළුවෙන් හරි කියලා දාන්න. විහිළුවෙන් කියලා දාන්න. එතනින් ඉවරයි ඒක. මේක මම පුරුදු වෙන මටත් ඒක තාම බෑ. මොකද මම ඒක ධර්මයෙන් තමයි ඉගෙන ගත්තේ. හිතේ කහට තියාගෙන ඉන්න එපා කියලා. ඒතකොට නැත්තම් ඍජු මිනිස්සෙක් හැදෙන්නේ නැහැ. හැම වෙලාවම නයි වගේ මෙහෙම රවුම් ගගා දරන ලාගෙන අවසානට පෙනේ උප්පනවා. මරුණට පස්සේ ඉතින් ඒ ලෝකේ තමයි යන්නේ. නේ? ඉතින් ඒ නිසා මේ මහානාම සාක්‍ය අර වගේ. මහානාම සාක්‍ය ඍජුයි. එයා ගිහිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් ඇහුවා. ඒ නිසා අපි මම හිතනවා එහෙම තමයි ගොඩක්. දැන් සමහර දේවල් දැන් ඔය මාධ්‍ය තියෙන නිසා Facebook වල ගිහිල්ලා, රවුමේ ගිහිල්ලා, YouTube ගිහිල්ලා සාකච්ඡා තියලා අරවා මේවා කවුරුවත් අදාළ කෙනාගෙන් අහන්නේ නැහැ ඒක. අදාළ කෙනාගෙන් අහන්නේ. කට්ටිය වටේ ලොකු ගොඩක් කතන්දර ගොනු කරනවා. මේක තමයි ලාමක ලෝකේ ස්වභාවය. මේ බලන්න බුද්ධ කාලේ කෙලින්ම අහනවා.